එහෙනම් සුබ දවසක් අපේ සියලුම හිත මිතුරන්ට මේ මොකද මම අද ඔයගලන්ට පෙන්වන්නේ පරණ කබඩ් මේස ඒ වගේ පුටු මේ අල්මාරි කැබිනට් මේ වගේ අවුරුදු ගාණක් පේන්ට් ගාලා ඒවා සවුත් වුණා. ඒ කියන්නේ අපිට ආයෙ අලුත් කරගන්න ඕන නම් අලුත් විදියට පේන්ට් කරගන්න ඕන නම් කරන්න ඕන විදිය තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේ තියෙන පරණ තීන්ත තට්ටු ගානක් තියෙනවා. ඉතින් ඒ ටික යවා ගන්න ඕනේ මුලින්ම. ඒක අපි කරන්නේ මුලින්ම අපි ගයින් කරලා මේ වගේ ගයින් කරලා ඉවරලා මේ මුලින්ම මේ තීන්ත ටික යවා ගන්නවා. ඊට පස්සේ අපි බලමු එහෙනම් මේ ටික මුලින්ම යවාගෙන ඊළඟ අදියර කොහොමද කරන්න කියලා. එහෙනම් බලන්න මම මේ විදිහට තමයි අපි ගයින් කරගෙන හොඳයි. එහෙනම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අපි දැන් මේ භාගයක් ඩයින් කරලා තියෙන්නේ. ඉතින් මේක පරිස්සමින් කරගන්න ඕනේ. මොකද හැරෙන්න පුළුවන්. ඒ හින්දා අත හුරුව තියෙන්නත් ඕනේ. පරිස්සමට කරගන්න ඕනේ වැඩේ හොඳට කරන්න නම්. ඉතින් එහෙමනම් අපි ඉතුරු භාගෙ ඉවර කරලා බලමු එහෙනම් ඉතුරු වැඩ ටිකට යන්නේ කොහොමද කියලා එහෙනම්. නම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන සම්පූර්ණ පරණ තීන්ද තට්ටු ඉවත් කරලා ගයින් කරලා හදාගත්ත টොප් එක. එතකොට මේකේ තව වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේක මේ මැෂින් පාරවල් යන්න හොඳට මැද ගන්න ඕනේ. මේක අපිට ඕන වෝටර් බේස් කරන්න පුළුවන්, ස්ප්‍රේ පේන්ට් කරන්න පුළුවන්. අපි කැමති දෙයක් ඉතින් අපිට කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඊළඟ කොටසේදී බලමු මොකද කරන්න කියලා. එහෙනම් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ ගයින් කරලා ඉවර කරපු කබඩ් එක. ඉතින් මේ වගේ මේ ගානටවත් හොඳට ගයින් කරගන්න ඕනේ. මේ ඊට පස්සේ හායි කපාගෙන 60න් කපාගෙන කැමති නම් ආයි නැත්නම් 80න් හරි 120න් කපාගෙන අපිට පේන්ට් කරගන්න පුළුවන් තත්ත්වයට මේක මට්ටම් කරගෙන කපා ගන්න ඕනේ. මේ නැත්නම් ඉතින් මේ රෆ් ගතිය යන්න මැෂින් පාරවල් යන්න හොඳට කපලා හදා ගන්නයි ඊළඟට තියෙන්නේ. එහෙමනම් අපි ඊළඟ අදියරේදී හම්බෙමු නැවතත්. එහෙනම් අපි බලමු දැන් මේක 120න් කපාගෙන ඔක්කොම කපන වැඩ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක සීලර් කරගන්න. මේක ස්ප්‍රේ පේන්ට් තමයි කරන්නේ. NC පේන්ට් එක කරන්න යන්නේ. ඉතින් මේකට දැන් ඔක්කොම මැදගෙන කරගෙන ඉවර හින්දා දැන් අපි මුලින්ම සීලර් කෝඩ් එකක් ගන්න තමයි හදන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් බලමු අපි. පළවෙනි සීලර් කෝඩ් එක කරලා ඉවරයි. ඉතින් මේක පොඩ්ඩක් පැයක් දෙකක් වේලෙන්න තියාගෙන ආයි මේක කපා ගන්නවා අපි 120න් කපාගෙන ආයි සීලර් කෝඩ් එකක් කරලා තමයි ඒකත් 320න් කපාගෙන ඊළඟට අපි පාට කෝඩ් එකක් ගන්න පටන් ගන්න. ඒක කපාගෙන ඉවරලා තමයි. එහෙනම් අපි බලමු ඊළඟට අපි මොකද කරන්නේ කියලා. මේ ඇවිල්ලා දැන් මේ පාට කෝඩ් එක ගහගෙන යනවා සීලර් කපාගෙන. මේ පළවෙනි පාට කෝඩ් එක තමයි ගහන්නේ. ඔබට බලා ගන්න පුළුවන් කොහොමද කියලා වැඩේ කරගන්නේ. ඊළඟට තව තියෙනවා දෙවෙනි කෝඩ් එක ගහලා টොප් කෝඩ් එක ගහගන්න. අපි ඒකත් ගහන ගමන් එහෙනම් බලමු
ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒකේ පේන්ට් එකේ අන්තිම අදියර තමයි යන්නේ. මොකද මේ දෙවෙනි කෝට් එකක් දාලා පේන්ට් එකේ මේ ගහගෙන යනවා. ඊළඟට තියෙන්නේ ටොප් කෝට් එක ගහලා ෆිනිෂ් කරගන්න.